දවසක් මගේ යාළුවෝ හැමෝටම ඔන්න අදත් අලුත් කතාවක් අරගෙන ආවා. කියවලා බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාන්න. මදු මදු කුස්සියේ ඉඳගෙන තරංග කෑ ගහද්දී මදු දුවගෙන ආවා. ඇයි අම්මේ? අය කතා කරද්දී තරංග ඇය දිහා රවලා බැලුවා. අද උයන්නේ නැද්ද? මට ටිකක් සනීප නෑ වගේ අම්මේ. ඒ නිසා චුට්ටක් ඇඳට වෙලා හිටියා. මදු කිව්වේ බයෙන් වගේ. කොච්චර අසනීප වුණත් මේ ගෙදර අයට නිදහසක් තිබුණේ නෑ. එහෙම කියලා ගෙදර මිනිස්සු බඩගින්න ඉන්නද? මට ප්‍රෙෂර් පෙත්ත බොන්නත් තියෙනවා. තරංග එක දිගට කියවද්දී මදු කඳුළු පිහිදගෙන කුස්සියට ආවා. මොනවද උයන්නේ අම්මා? ඇය ඇහුවේ තවමත් කේන්තියෙන් ඉන්න තරංග දිහා බලන ගමන්. ලොකු අක්කත් එනවා කිව්වා. ටිකක් රසට කෑම ටිකක් හදලා ගන්නවා. කෙල්ල ඔළුව වනලා ෆ්‍රිජ් එක ඇරියා. චිකන් ටික අයිස් යන්න තියලා අය බාස්මති හාල් ටික හේදුවා. කලින්ම බත් එක තිබ්බම අන්තිමට එළවලු දාලා තෙම්පරාදු කරලා ගන්න ලේසියි. දනුක ගෙදර එද්දී කෙල්ල බාගෙට උයලත් ඉවරයි. මදු ඔයා ආවද දනුක? ඔළුව උස්සලා ඇය දනුක දිහා බැලුවා. ඔයාට තේ එකක් හදන්නද? කට්ලට් බෝල කරන ගමන් මදු ඔහුගෙන් ඇහුවා. අක්කලත් ආවම බොමු. මං වොෂ් එකක් දාගෙන එන්නම්. දනුක වොෂ්රූම් එකට යද්දී කෙල්ලට හේල් වුණා. අඩුම මහන්සිද කියලාවත් අහන්න ඔහුට මතක් වුණේ නෑ. දවස තිස්සම නැහුණත් අනේ පව් කියන්න කෙනෙක් මේ ගෙදර හිටියේ නෑ. දැන් කෙල්ලට මේ ජීවිතේ නීරස වෙලා ඉවරයි. ලොකු හුස්මක් අතහැරලා එයා කට්ලට් බෝල රත් වුණ තාච්චියට දැම්මා. මදු අක්කල ඇවිත් ඔතේ හැදුවද? දනුක කුස්සියට ආවේ කලබලෙන්. ඉන්න දනුක ඉක්මනට දෙන්නම්. කෙල්ල තේ කොළ තැම්බෙන්න තියලා ඉඟුරු කෑල්ලක් තලලා දැම්මා. ඉඟුරු සුවඳ තේ කොළ එක්ක එකතු වෙලා මුළු කුස්සියම පිරෙද්දී ඇය තේ ටික කෝප්පවලට දැම්මා. නංගිගේ තේ එක තාම ඒ රසමයි. ලොකු අක්කා තේ උගුරක් බීලා කියද්දී මදු බිම බලාගෙන hina වුණා. කෙල්ලේ කෑම ටික මේසට අරින්නකෝ. තරංග කියද්දී ඇය ආයෙම කුස්සියට ආවා. එළවලු බත්, චිකන් කරිය, කොළ පාටට උයපු බොංචි කරිය, අලකිරි හොදි, ඉස්සෝ බැදුම, කට්ලට් එක්ක බැදපු පපඩම් බෙදලා කෙල්ල ලස්සනට මේසය හැදුවා. සුවඳ රස පාටයි. ලොකු අක්කා කෑම මේසෙට ආවෙම කෙල්ල දිහා බලාගෙන. මදු වගේ ලේලියක් තමන්ගේ අම්මට හම්බුනේ පෙර පිනකට කියලාමයි ඇයට හිතුනේ. මොන වැඩේ කළත් ඇය කිසිම දෙයක් බෑ කියන්නේ. ඇත්තටම හරිම රසයි නංගි. ලොකු අක්කා දුලානි කිව්වේ ලෝභ නැතුව. ගෙදර අනිත් අය කොහොම වුණත් දුලානි කෙල්ල වෙනුවෙන් කතා කළා. විවාහයෙන් පස්සේ යුවතියක් ඒ පවුල ඇතුලේ මොන තරම් අසරණ වෙනවද කියලා දුලානි දැනන් හිටියා. මදු හිටියේ සතුටු වෙන්න පුළුවන් තැනක නෙවෙයි. දවස තිස්සම ඇඟට හරි නැති නිසා ඇයට ඕනි උනේ ඉක්මනට ඇඳට යන්න. හිටගෙන ඉන්න තරම්වත් ඇඟට පණක් නැති වෙද්දී කෙල්ල දරාගත්තා. නංගි ඇයි මේ? ඇස් නිලංකාර වෙද්දී ඇය දුලානිගේ අත හයියෙන් අල්ලගත්තා. බයටම කෙල්ලගේ ඇස්වල කඳුළු පිරුණේ තරංගගෙන් බැනුම් අහන්න වෙයි කියලා හිතලා. මදු කතා කරන්න ඇයි මේ? කෙල්ලගේ ඇස් පිය වෙද්දී දනුක බය වුණා. මල්ලි යමු හොස්පිටල් එකට. ඉක්මන් කරනවා.
ධනුක ඇයව හරහට අරගෙන වාහනයට නැගි කලබලෙන්. බයවෙන්න දෙයක් නෑ. ෂීස් ප්‍රෙග්නන්ට්. ඩොක්ටර් කියද්දී ධනුකට වගේම දුලානිටත් සතුටු හිතුණා. අවුරුදු 4ක් තිස්සේ කෙල්ල හිටියේ අම්මගේ ඇනුම්පත් ඉවසගෙන කියලා ඔවුන් දෙන්නම දන්නවා. ඒ නිසා මේ වෙච්ච දේ ගැන ඔවුන්ට ලොකු සතුටක් දැනුණා. බට් ඇයි මෙයා මෙච්චර වීක්? ඩොක්ටර් නළල රැලි කරලා අහද්දී ධනුකත් දුලානිත් මූණෙන් මූණ බලාගත්තා. ඒ කිව්ව ඩොක්ටර්? දුලානි ඇහුවේ ඇස් පුංචි කරලා. මෙයා දවස් ගානකින් කාපු පාටක් නෑ. මේ වයසට මීට වැඩිය නිරෝගි වෙන්න ඕනි. එයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ඩොක්ටර් අහද්දී ධනුක නෑ කියන්න ඔලුව වැනුවා. අම්මා සමහර වෙලාවල් වලට හිත රිදෙන දේවල් කිව්වට එහෙම ලොකු ප්‍රශ්නයක් ඇති කියලා ඔහුට හිතුනේ නෑ. හරි මේ විටමින් ටික ගන්න. වයිෆ හොඳට බලාගන්න. කල්පනා කරන්න දෙන්න එපා. ඒක අම්මටයි බබාටයි දෙන්නටම හොඳ නෑ. ඩොක්ටර් බර කරලා කියද්දී ධනුක ඔලුව වැනුවා. මදු අපි යමු. ඩොක්ටර් මොකද කිව්වේ ධනුක? කෙල්ල අහද්දී ඔහු ඇයගේ ඇස් දිහා ආදරෙන් බැලුවා. මං අප්පච්චි කෙනෙක් වෙලාලු. අනේ ඔය ඇත්තමද ධනුක? කෙල්ල ඇහුවේ ආශාවෙන්. මේ දවස එනකන් ඇය ඇඟිලි ගැන්නා. මේ දේ වෙනකන් ඇය හැම දේම දරාගත්තා. ඒ නිසාම කෙල්ලට මේක හීනයක් වගේ. දැන් ඉතින් පරිස්සමට ඉන්න ඕනි හරිද? ආස කරන දෙයක් තියෙනම් කියන්න මං ගෙනත් දෙන්නම්. ඔහු කියද්දී ඇය කොල්ලගේ පපුවට බර වුණා. මොකද බං වෙලා තියෙන්නේ? තරංග ගෙට ගොඩ වෙනකොටම ඇහුවේ මදු දිහා බලලා. ඔන්න අම්ම දැන් අත්තම්ම කෙනෙක්. දුලානි කියද්දී තරංගට සතුටු හිතුණා. අනේ ඔය ඇත්තමද? තරංග ඇහුවේ මදුගේ අත් දෙකම අල්ලගෙන. තරංගගේ වෙනස ගැන මදුට පුදුම හිතුණත් ඇය මේ වෙලාවේ ඒ ගැන හිතුවේ නෑ. අනේ දෙවියන්ට පෙනුන මගේ වේදනාව. මං බයේ හිටියේ අපේ පරම්පරාව ගෙනියන්න එකෙක් නැති වෙයි කියලා. හරි හරි දැන් ඒවා හරිනේ අම්මේ. දුලානි කිව්වේ අම්මගේ කතාවෙන් කෙල්ලට දුක හිතෙයි කියලා හිතලා. නංගි ඔන්න දැන් පරිස්සමට ඉන්න ඕනි හරිද? වැඩිය මහන්සි වෙන්න එහෙම යන්න එපා. අම්මා ඔයාව බලාගනී. දුලානි වැඩිපුරම එහෙම කිව්වේ තරංගට දැනෙන්න. මේ වෙලාවේ කෙල්ලට හිතේ නිදහස වගේම ගතේ නිදහසත් ඕනි කියලා ඇය දන්නවා. මල්ලි කෙල්ලව පරිස්සමට බලාගන්නවා හරිද? මතකයිනේ ඩොක්ටර් කියපුවා. යන්න ලෑස්ති වෙලා දුලානි ධනුකගේ කනට කරලා කිව්වා. හරි අක්කේ මං බලාගන්නම්. ධනුක කිව්වේ කල්පනා කරලා. මොනා වුණත් කෙල්ලට මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා ඔහුට හිතුණා. දවස් 2-3ක් නොකා ඉන්න නම් ඒක ටිකක් ලොකු දෙයක් කියලා ඔහුට කල්පනා වුණා. මැනික මදු වොෂ් එකක් දාගෙන ඇඳට එනකන් ධනුක බලාගෙන හිටියා. ඇයි ධනුක? කට්ටයක් පිටට තියලා ඇඳට හේතු වෙන ගමන් ඇය ඔහු දිහා බැලුවා. කොහොම හරි අපේ හිනේ හැබෑ වුණා නේද? කෙල්ලගේ කුසට අත තියලා ඔහු කිව්වා. ඒ කුසෙන් දැනෙන රස්නය කොල්ලගේ අත දිගේ මුළු සිරුරටම දැනෙද්දී ඔහු කෙල්ලව පපුවට බර කරගත්තා. මොන දේ වුණත් ඔයා මාව විශ්වාස කරන්න බබා.
මෙච්චර දවසක් මං කොහොම හිටියත් මෙතනින් එහාට මං වෙනස්ම මනුස්සයෙක් වෙනවා. ඔයාගේ හිතේ තියෙන ඕනිම දෙයක් මට කියන්න. හරිද? ඒ නළලට හාදුවක් දීලා දනුක කියද්දි මధు ඇස් පියාගත්තා. මොනතරම් ප්‍රශ්න තිබුණත් අම්මගෙන් මොන වෙනස්කම වුණත් මధు ඒ දේවල් දනුක එක්ක කියන්න ගියේ නෑ. දැන් නිදාගන්න. නිදි මරන්නත් එපා රෑට. දනුක කිව්වේ ආදරෙන්. කුසේ වැඩෙන දරු පැටියා තමන්ගේ ජීවිතයට සැනසීම ගෙනාවා කියලා කෙල්ලට තේරුණා. දනුකගේ ඇස් දෙහා බලාගෙනම ඇය ඇස් පියාගත්තා. මధු මధු තරංගගේ සද්දෙට කෙල්ල ගැස්සුණා. අම්මේ අම්මේ තමයි. බලපන් වෙලාව. තව නිදි. ඇය ඔරලෝසුව දෙහා බැලුවා. 8:45යි. දෙයියනේ මේ තරම් වෙලා නින්ද ගියේ ඇයි කියලා ඇයට හිතාගන්න බෑ. අම්මේ දනුකකෝ? දනුක පේන්නේ නැති නිසා ඇය ඇහුවා. කොල්ලා ඔෆිස් ගියා. හා දැන් නැගිටලා තියෙන වැඩක් කරනවා. කෙල්ල මූණ සෝදගෙන කුසියට ආවා. තේ බොන්න වෙලාවක් නැති නිසා බත් ටිකක් බෙදාගෙන කන්න ගත්තත් දැනුණ අප්පිරියාවට කඩක්වත් කන්න බැරි වුණා. මధු අනේ කෙල්ලේ මගේ මේ සිල් රෙදි ටික හොදලා දාපන්කෝ. අනිද්දාට පෝයනේ. තරංගා කියද්දි ඇය ඔළුව වැනුවා. බැරි අමාරුකම් කොච්චර තිබුණත් අම්මගෙන් ගැලවුමක් නෑ කියලා ඇයට හිතුණා. දවස තිස්සෙම වැඩ වෙනුවෙන්ම මහන්සි වෙන කෙල්ලට තමන් වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තිබුණේ නෑ. තරංගා ඇයගෙන් එක දිගටම වැඩ ගත්තේ කිසිම අනුකම්පාවක් නැතුව. ළමයි හම්බ වෙන්න ඉන්නකොට හොඳට වැඩ කරන්න ඕනි. කොයි වෙලෙත් තරංගගේ කටේ තිබුණේ වචන ටික කෙල්ලට කටපාඩම්. බෑ කියන්නෙවත් නැතුව ඇය හැමදේම කළේ මේ දනුකගේ අම්මා නිසා. දවසින් දවස කෙල්ල දුර්වල වෙද්දි දනුකට පුදුම හිතුණා. පුළුවන් හැම වෙලේම ඇය වෙනුවෙන් කුසේ වැඩෙන දරුවා වෙනුවෙන් දනුක හැමදේම ගෙනත් දුන්නා. ඒත් කෙල්ල දවසින් දවස දුර්වල වුණා. ගෙදර වැඩ එක්ක මුට්ටු වෙන කෙල්ලට කන්නවත් වෙලාවක් තිබුණේ නෑ. තරංගගේ වැඩ පවා ඇයට කරන්න වුණා. කුසේ බර දරාගෙන ඇය හිතේ වේදනාවත් දරාගත්තා. ඇස්වල කඳුළු පුරෝගෙන ඇය හෝල්ලපු නැති වෙලාවක් නැති තරම්. අනේ දනුක දරුවා ලැබෙන්න අමාරු වෙලා මధు හොස්පිටල් ගෙනියද්දි දුලානිත් ඇවිත් හිටියා. මං ඔයාට මුලදිම කිව්වනේ මිස්ටර් වයිෆ හොඳට බලාගන්න කියලා. මේ ළමයා ගොඩක් දුර්වලයි. මේ තත්ත්වෙන් නෝමල් ඩෙලිවරි එකකට යන්න අමාරුයි. සීස කරන එක ඊට වැඩි අවදානම්. මధුව බලලා ඩොක්ටර් කියද්දි දනුක දුලානි දිහා බැලුවා. අනේ ඩොක්ටර් මොන හරි කරන්න. වේදනාවෙන් දඟලන කෙල්ල දිහා බලලා දනුක කිව්වා. තමන් වෙනුවෙන් වේදනාව දරා ගන්න අය ගැන ඔහුට සෙනෙහසක් දැනුණා. බය වෙන්න එපා මැනික. තව ටිකක් ඉවසන්න හරිද? කෙල්ලගේ ඔළුව අත ගාලා ඔහු කියද්දි ඇය ඔහු දිහා බැලුවේ ඇස්වල කඳුළු පුරවගෙන. බය වෙන්න එපා නංගි. දෙලානි ඇයගේ හිත හැදුවා. අවසානයේ පැය ගානක වේදනාවෙන් පස්සේ මధු අඩු බර ලදරුවෙක් බිහි කළා. සාමාන්‍ය උපත් බරට වඩා ගොඩක් අඩු බරකින් උපන් දරුවා ලෝකය හැර යද්දී මధු දනුකගේ උරහිසේ එල්ලිලා ඇඬුවා. හඬන්න එපා කෙල්ලේ. මේ අපේ ලැබීම. දනුක ඇයගේ හිත හදන්න උත්සාහ කළත් ඇයට මේක ලැබීම කියලා පිළිගන්න බැරි වුණා.
දරුවා කුසේ තියාගෙනත් සැනසීමක් නැතුව තමන්ට නොසෑහෙන්න වද දුන් නැන්දම්ම ගැන ඇයට තරහක් දැනුණා. අවුරුදු 4කට පස්සේ තමන්ගේ කුසට ආ දරුවා රැකගන්න තමන්ට බැරි වුණේ ඇය නිසා කියලා ඇයට තදින්ම දැනුණා. අපි ගෙදර යමු මදෝ. කෙල්ලගේ හිස අත ගාලා දනුක කියද්දී ඇය ඔහු දිහා බැලුවා. ඒ ඇස්වල කවදාවත් නැති කේන්තියක් තියෙනවා ඔහු දැක්කා. මං ආයේ ඔය අපායට එන්නේ නෑ දනුක. කෙල්ල කියද්දී දනුක වගේම දුලානිත් ගැස්සුණා. මදු. ඔහු ඇගේ උරහිසෙන් අත තියද්දී ඇය උරහිස් හැකිලුවා. මගේ දරුවව මට නැති වුණේ ඔයාගේ අම්මා නිසා දනුක. දවස තිස්සම එයා කළේ මගෙන් වැඩ ගත්තු එක. කන්නවත් එයා මට වෙලාවක් දුන්නේ නෑ. හැම දේම මං ඉවසුවේ ඒ ඔයාගේ අම්මා නිසා. ඒ වුණාට එයා මට හැම දේම නැති කළා. දරු සෙනෙහස වෙනුවෙන් ලයේ පිරෙන කිරිවල බර ඇයට දැනුණා. ඇයි මදු ඔයාමට මේ දේවල් කිව්වේ නැත්තේ? දනුක කෙල්ලගේ අත අල්ලගෙනම ඇහුවා. මං කොහොමද කියන්නේ දනුක? ඔයා කියපු විදිහට ඒ ඉන්නේ මේ ලෝකෙ ඉන්න හොඳම අම්මා. මං පිටින් ආපු කෙනෙක් විතරයි. ඔයා කවදාවත් මං කියන දේ පිළිගනීද? මදුව අහද්දී දනුකට කට උත්තර නැති වුණා. මං කිව්වනම් ඔයා හිතයි මං අම්මගේ වැරදි කියනවා කියලා. කටින් නොකිව්වත් මං වැඩකාරියක් වගේ නැහුණ හැටි ඔයා දැක්කනේ දනුක. රෑ තිස්සේ ඇඳට වෙලා කෙඳිරි ගාව ඇහුණනේ. ඒ කිසිම වෙලාවක ඔයා මං දිහා හැරිලවත් බැලුවද? පපුවට දැනෙන වේදනාව දරාගෙන කෙල්ල කෑ ගහද්දී දනුක ඇය දිහා බැලුවා. ඒ ඇස් රතු වෙලා තිබුණේ කේන්තියෙන්. අවුරුදු ගාණක් හිතේ හිර කරන් වුණු වේදනාව නිසාම කෙල්ලට ඉකි ගැහුණා. දනුකට තමන් ගැනම අප්පිරියාවක් දැනුණා. තමන් විශ්වාස කරලා ආපු අහිංසක කෙල්ල වෙනුවෙන් වචනකින්වත් හයියක් වෙන්න බැරි වුණ එක ගැන දනුකට දැනුණේ ලැජ්ජාවක්. මට සමා වෙන්න රත්තරන්. බිම බලාගෙන දනුක කියද්දී දුලානි ඇස්වල කඳුළු පිහිදගෙන ඔවුන් ළඟට ආවා. අපේ අම්මගෙන් වුණ වැරදිවලට අපිට සමා වෙන්න නංගි. සමාව දුන්නොත් මට මගේ දරු පැටියව ගෙනත් දෙන්න පුළුවන්ද අක්කේ? කෙල්ල අහද්දී දුලානිගේ පපුව හිර වුණා. උන දේ වෙනස් කරන්න බෑ. මේ වේදනාව කෙල්ලගෙන් ඈත් කරන එක ලේසි වෙන්නේ නෑ කියලා ඇයට හිතුණා. අනේ මැනික. දුලානි මදුව පපුවට තද කරගත්තා. හිතේ දුක දිය වෙනකන් ඇය කඳුළු වලට වැටෙන්න දුන්නා. මං අම්මලා එක්ක යනවා දනුක. ඔයා එක්ක එන්න මට හිත හදාගන්න බෑ. මදු තමන්ගේ අම්මගේ අතේ එලිලා යන දිහා දනුක බලන් හිටියේ බොඳ වුණ ඇස් වලින්. තමන්ගේ ජීවිතේ කළු වලාකුළකින් වැහුණා වගේ අන්ධකාරයක් ඔහුට දැනුණා. මුළු ජීවිතේම හිසුණා වගේ දැනෙද්දී ඔහු ඇස්වල පිරුණු කඳුළු දෑතින් පිහිදැම්මා.